හොඳයි සුබ දිනයක්. දැනට පවතින වැසි තත්ත්වය පිළිබඳව අපි කරුණු හොයා බලනවා නම් දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද සහ හෙට දිනවල බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මෝසම් තත්ත්වයේ සක්‍රියභාවයේ යම් අඩුවක් නැත්නම් මෝසම් ප්‍රවාහයේ යම් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දවස් දෙක. ඒ කියන්නේ අද පළවෙනිදා සහ දෙවෙනිදා. නමුත් තුන්වෙනිදා දිවයිනේ ඉරිදි දිග කොටසට යළිත් බස්නාහිර සබරගමු වයඹ දකුණු වගේ නිරිත දිග කොටසට දිවයිනේ වැසි තත්ත්වයේ නැවත වැඩිවීමක් සාමාන්‍ය සුළු වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොහොම වුණත් අද හා හෙට දිනවල උදේ කාලේ විශේෂයෙන් උදේ කාලෙදී නිරිත දිග කොටසේ වෙරළබඩ ප්‍රදේශවලට වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව මධ්‍යම පළාතේ බටහිර කොටසටත් වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. උදේ සහ දහවල් කාලේ ඒ හැරුණු විට ප්‍රධාන වශයෙන් අර පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ මොකද මේ මෝසම් සුළං වල ස්වභාවය තමා එක විට වැසි ඇති වෙලා පස්සේ වැසි ඇති වෙන ස්වභාවයේ ක්‍රමෙන් අඩුවීමක් තියෙනවා. මොකද මෝසම් සුළඟේ බලපෑමෙන් තමයි වැස්ස නිර්මාණය වෙන්නේ. හොඳයි අපි දැන් දිගටම අපි වැසි තත්ත්වයේ යම් ප්‍රමාණයක් පැවතුණා. ඒ පැවතීමේ යම් අඩුවීමක් අද සහ හෙට දිනවල බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන් ඉදිරි දින ගැන කතා කරනවා නම් මම පෙර සඳහන් කළ ආකාරයට තුන්වෙනිදා දිනේදී වැසි යම් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ తත්වය ඉදිරියට අඩු වැඩි වෙමින් පවතීමේ හැකියාවක් තියෙනවා. අපි බලමු ඒක වෙනස් වෙන්නේ කොයි ආකාරයකද කියන එක. දැනට පවතින ස්වභාවය එක තමයි හෙට සහ අද සහ හෙට දිනවල පළවෙනිදා සහ දෙවෙනිදා යන දිනවල දැනට පවතින වැසිවල යම් අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වැසි නැතිවීමක් නෙවෙයි අඩුවීමක්. ඒ කියන්නේ මෝසම් ප්‍රවාහය නැත්නම් මෝසම් සුළං වල යම් අඩුවීමක් මේ දින දෙකේ අපේක්ෂා කරන්න පුළුවන් හින්දා අපි බලමු ඉදිරියට කොහොමද කාලගුණය වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධවම ඉදිරියට කරුණු ගෙන එන්න. හොඳයි ස්තුතියි.